දවසේ සිතුවිල්ල තේමාව නොකළඹෙන්න. ජොෂුවගේ පොතේ පළවෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදයේදී බලද්දී දෙවියන් වහන්සේ ජොෂුවට දෙවෙනි වර ආඥාවක් දී තිබෙනවා. ඒ තමයි ශක්තිමත්ව සිටින්න, ධෛර්යමත්ව සිටින්න, තැති නොගනින්න, නොකළඹෙන්න. ප්‍රිය මිත්‍රවරුනි, මේ කරුණු අතර අපේ ජීවිතයේ තිබුණොත් අපි බයට දොම්නසට පත් වෙනවා, පීඩනයට පත් වෙනවා. එවිට අපේ දෛනික ජීවිතයේ වැඩ කටයුතු සියල්ලම අකර්මණ්‍ය වෙනවා. එවිට මේ කාරණා අපිව පාලනය කරන, විශේෂයෙන් බය අපිව ආක්‍රමණය කරනවා. අපේ නිරෝගීකමටත් සෑහෙන දුරට බලපෑම් කොට අපිව මානසික ලෙඩභාවයට පත් කරනවා. අපේ සම්බන්ධතාවයන් පවා අකර්මණ්‍ය කර අපිව මුල්ලකට තල්ලු කරනවා. එනිසායි ස්වාමින් වහන්සේ කියන්නේ මේ මොහොතේ අපි හිතට ගත යුතු දේ තමයි මොනදේ ආවත් මොනදේ සිදු වුණත් දෙවියන් වහන්සේ තුල ශක්තිමත්ව ධෛර්යමත්ව සිටීම. අපි කොහොමද ශක්තිමත්ව ධෛර්යමත්ව සිටින්නේ? උදෙක් අපේ ශක්තියෙන් මේ කළ හැකිද? බෑ. ඒ සඳහා දේව වචනය අපි උපයෝගී කරගන්න තියෙනවා. දිනපතා වචනය කියවලා එක මෙනෙහි කරන විට, අපේ ජීවිතයට ඈඳ ගන්න විට ඒ වචනය අපිව ශක්තිමත් භාවයට ගෙනියනවා. අපිව පවිත්‍ර කරනු ලබනවා, අපිව ගොඩනගනු ලබනවා. එනිසා වචනය මෙනෙහි කිරීම දිනපතා අපේ ජීවිතේ පුරුද්දක් වෙන්නට ඕනේ. ඊට පස්සේ ස්වාමින් වහන්සේ කියනවා, මක් නිසාද නුඹ යන සෑම තැන්නිම නුඹේ දෙව් ස්වාමින් වහන්සේ නුඹ සමග සිටිනසේකයි කීසේක. දැන් සමහර තැන්වලට යන්න බයයි. හේතුව යක්ෂයාගේ ග්‍රහණය, යක්ෂයාගේ බලපෑම කියලා. අපි පාපය සමග ජීවත් වෙමු නම් යක්ෂයාට නිසක වශයෙන් අපට බලපෑම් ඇති කළ හැකි. යක්ෂයා යනු ගහක බැඳලා ඉන්න මී අරකෙක් වගේ. මී අරකව වැළඳ ගන්න ගියොත්, මී අරකගේ සීමාවට ගියොත් ඌ අනින එක නිසකයි. හැබැයි අපි අපේ සීමාව හිටියොත් ඌ බැඳලා ඉන්න නිසා ඌට කිසි දෙයක් අපට කරන්න බෑ. ඒ වගේම යක්ෂයා, අපි යක්ෂයාගේ දේවල් අප ළඟ තියාගෙන අපි දෙවියන් වහන්සේව සොයනවා නම් යක්ෂයාට හරි ලේසියෙන් අපට පහර දෙන්න පුළුවන්. ඒ නිසායි උන්වහන්සේ කියන්නේ මධ්‍යම රාත්‍රියේද මා දවාලේද උන්වහන්සේ අපි සමග සිටිනවා. අපි කොහෙද යන්නේ, කොතනද ඉන්නේ, උන්වහන්සේ අප සමග සිටින නිසා අපට බිය වෙන්න හේතුවක් නැහැ. එමනම් අපේ මාර්ග සඵලවන්නේ උන්වහන්සේගේ අනුග්‍රහය කරුණාව නිසායි. අපි ආඥා කරමු, ජේසුනි, මේ වචනය නිසා ඔබ වහන්සේට ස්තුතියි. ස්වාමිනී, තැති නොගෙන, බිය නොවි ඔබ වහන්සේ තුල ශක්තිමත්ව වචනය ප්‍රකාරයට ජීවත් වෙන්න ආශිර්වාද කරන්න. යේසුස් වහන්සේගේම නාමයෙන් ආමේන්.